හයි ගොඩක් අය ආසයි රට එන්න. ඒත් ගොඩක් අයට එන්න ඕන රට මොකද්ද එන්න ඕනි පාත් එක්ක කොහොමද කියලා හරියටම දන්නේ නැහැ. අපිත් ඉස්සර එහෙම තමයි. ඒත් කාලයක් යද්දී ඒක හොයද්දී ඒක ඉබේටම Tamanට තේරෙනවා. නමුත් ලේසි ගමනක් නන් නෙවෙයි. මගේ රට ආපු ගමන ලේසියෙන් ආපු ගමනක් නන් නෙවෙයි. මං හිතනවා මේ රට ඇවිල්ලා ඉන්න එක්කෙනෙක්වත් විදේශගත වෙලා ඉන්න එක්කෙනෙක්වත් ලේසියෙන් ආපු ගමනක් නැහැ කියලා. ලංකාවේ ගොඩක් අය බලන් ඉන්නේ ලේසියෙන්ම විදේශගත වෙන්න. ඉක්මනටම යන්න පුළුවන් කොහෙද, ඉක්මනටම සල්ලි හොයන්න පුළුවන් කොහොමද කියන කාරණේ තමයි හැමෝම හිතන්නේ. නමුත් ඇත්ත කතාව ඒක නෙවෙයි. විදේශගත වෙනවා කියලා කියන්නේ ඉවසීමක ප්‍රතිඵලයක්. ඇත්ත වශයෙන්ම කිව්වොත් මේක ඉවසීමක ප්‍රතිඵලයක්. ඒ වගේම තමයි ඉවසීම වගේම උනන්දුව කැපවීම විශේෂම දෙයක් තියෙනවා. විශේෂම කාරණයක් තියෙනවා තමයි විදේශගත වෙනවා නම් තමන්ගේ කියලා ස්කිල් එකක් හදාගන්න ඕනේ. තමන්ගේ තියෙන මොකක් හරි කුසලතාවයක් වර්ධනය කරගන්න ඕනේ. මේ වර්ධනය කරගන්න කුසලතාවයේ මත තමයි තමන් තීරණය කරන්න ඕනේ. නැත්තම් තමන් තීරණය කරනවා නම් අරව කරනවා, මේව කරනවා එහෙම හිතලා වැඩක් නැහැ. තමන් එක රාමුවක් ඔස්සේ එක ඉලක්කයක් ඔස්සේ යන්නට ඕනේ. මේ එක ඉලක්කයක් ඔස්සේ ගියොත් තමයි තමන්ට හරි පාත් එකක් හොයාගන්න පුළුවන් වෙන්නේ. මං හිතනවා මේ විදේශගත වෙන්න කවුරුත් ආසාවෙන් ඇති, කවුරුත් බලාපොරොත්තුෙන් ඇති ලොකු පඩියක් අරගන්න. ලංකාවේ සාමාන්‍ය රැකියාවක් කරොත් අපිට රුපියල් 50000 සිට ලක්ෂයකමාර ඒ වගේ මාජින් එකකට තමයි යන්නට පුළුවන්. නමුත් විදේශගත වුණොත් සාමාන්‍යයෙන් ලක්ෂ 2 ඉඳලා ලක්ෂ 10 15 20 හොයන අයත් ඉන්නවා අපි දන්න විදිහට සමහර අය. එහෙම ඒක නිසා ඉතින් ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඒ ජීවිතේ සාර්ථක කරගන්න නම් උනන්දු වෙන්න ඕනි. ඉතින් අපි ඉස්සරහට කතා කරමු කොහොමද ඒක උනන්දු වෙන්නේ, මොනවද ඒකට කරන්න ඕනේ, කොහොමද අපි ජීවිතේ ගොඩනගාගන්නේ කියන එක ගැන අපි කතා කරමු. මම ඔයාලට පැහැදිලි මාර්ගය කියලා දෙන්නම් කොහොමද විදේශගත වෙන්නේ. විදේශගත වෙන්න ඕන නම් කොහොමද අපි ඒක රටක් හොයාගන්නේ, අපි තීරණය කරන්නේ කොහොමද, මොනවද අපි දියුණු කරගන්න ඕනේ ස්කිල්ස්. එතකොට ඒ ස්කිල්ස් දියුණු කර ගැනීමෙන් අපිට වෙන වාසි මොනවද, හරියට ඩොකියුමන්ටේෂන් කරන්නේ කොහොමද, එතකොට රටත් තෝරගෙන රටට අපි ඇප්ලයි කරන්නේ කොහොමද කියන කාරණා ගැන අපි ඉස්සරහට කතා කරමු. මම හිතනවා ඔයාලා මාත් එක්ක රැඳී ඉදී කියලා දීර්ඝ කාලයක්. ඒ දීර්ඝ කාලය ඇතුළත ඔයාලගේ විදේශ රැකියාව සිහිනය සැබෑ කරගන්න මම ඔයාලට කියලා දෙන්නම්. ඒ කියන්නේ මම ඔයාලට පැහැදිලි කරන්නම් කොහොමද ඒක කරන්නේ. එක රටක් නෙවෙයි, අපි රටවල් ගණනාවක් ගැන කොහොමද ඇප්ලයි කරන්න කියන එක ගැන අපි කතා කරමු. හැබැයි මම කතා කරන්නේ හොඳ පඩියක්, හොඳ අනාගතයක් හදාගන්න පුළුවන් රටවල් ගැන විතරයි. අනිත් රටවල් ගැන මම කතා කරන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද තේරුමක් නැති නිසා. මමත් හොඳ රටකට හොඳ වැටුපක් ගන්න පුළුවන් රටකට ආපු නිසා මම උත්සාහ කරන්නේ නැහැ ඒ වගේ හොඳ වැටුපක් ගන්න බැරි රටවල් වලට යන එක ගැන කතා කරන්නට. විශේෂයෙන්ම යුරෝපා රටවල් ඒ වගේම හොඳ වැටුපක් ගන්න පුළුවන් රටකට යන්නට ඔයාලට මාර්ගය පහදලා දෙන්නම්. ස්තුතියි.